අද දයිය ෆැමිලියගේ අලුත් වීඩියෝ එකක් අරන් ආවා අපි. අද අපි ඇවිල්ලා ඉන්නේ මාතර රිවර් පාක් එකට. අපි ඇතුළට ගිහිල්ලා බලමු මේකේ තියෙන ක්‍රීඩා මොනවද තියෙන්නේ කියලා. අපි ඇතුළට ගිහිල්ලා බලමු. එන්න යන්න ඇතුළට. මේ තියෙන රිවර් පාක් එකේ සෙල්ලම් මේ විදිහට මෙරිගෝ රවුන්ඩ් සවාරිය, බබල් සවාරිය, පොල්සින් බලපුවා සෙල්ලම් පුච්චි සවාරිය, සෝදම් මසුන් සම්භාවනේ ඔයන අතර මෙතන හරි මාඩුවේ මෙතන ටිකට් වල ගන්න 300 500 400යි මේ වැඩි මිලකට තියෙන ටිකට් එක 500යි ඕන තරම් වෙනද වෙන්න පුළුවන් අපි දැන් ගිහින් බලමු මෙතන ටිකට් අරගෙන සෙල්ලම් කරන් දෙන්නේ මොනවද කියලා අපි සෙල්ලම් කෝච්චි එහෙම රවුමක් යන්න බලමු මේ තියෙන්නේ රිවර් පාක් එක ඇතුලේ කඩවල් තියෙන ඕන තරම් කෑම කඩවල් අයිස්ක්‍රීම් ඇත්තට මේක ඇතුළ මාරම ලස්සනයි පොඩි ළමයට ඇවිල්ලා ඕනම විනෝද ක්‍රීඩාවක් කරන්න විනෝද වෙන්න උපරිමයෙන්ම නිදහස තියෙන ඇත්තටම රුපියල් 50යි මේක ඇතුළේ මේ ගාස්තු එක්කිනකොට ඇත්තටම ලස්සනම මේ පරිසරයක් තියෙන්නේ අපි දැන් ගිහිල්ලා බලමු මේකේ හරිද ඒකනු බලන්න මේක කලකන කුරුල්ල නාකට ඉදෙන මේ පොතවලට අතර පොඩ දාගන්න අරගෙන පොඩ අතර දාගන්න අලා ගන්න එම හරි දිගට අතෑත් කරන්න ඒක රත් දෙකට මෙන්න වතුර පුටිය තමයි මයික් ටයිසන් කෙනෙක් ඉතින් යා අපේ රිදෙන මේ පොතවල තමයි ටුට්ටා අලා ගන්න පුතා අතල්ලන්න අතල්ලන්න මේ පොතවල ඉතනවා දැන් කෑගෙන නේද Хочешь тоже туда? Да. Ну давай покатаемся на трамвайчике, потом сходим сюда. Ну можно на трамвайчик. Надо пойти потом купить билет. Да. Да. මේ තියෙන්නේ ළමයිට සෙල්ලම් කරන්න පුළුවන් සෙල්ලම් උද්‍යානයක් මේකේ නම් ඕනම අවුරුදු 12 අඩු ළමයට විතරයි සෙල්ලම් කරන්න පුළුවන් මේකේ නම් සෙල්ලම් කරන්න ටිකට් ගන්නෙ නෑ ටිකට් ගන්නේ අර මං ඔයාලට ඉස්සෙල්ලා පෙන්නපු ටිකට පමණයි මේ සෙල්ලම් උද්‍යානයේ අවුරුදු 12ට අඩු ඕනම ළමයෙකුට ඕනම වෙලාවක් සෙල්ලම් කරන්න හැකියාව තියෙනවා මාරම ප්ලේස් එකක් ඇවිල්ලා මේ ඉතින් අපේ බබාට නම් මේ ලොකු බබාට නම් සෙල්ලම් කරන්න හොඳම උවමනාවක් තියෙනවා මම ඔයාලට පෙන්නනම් අපේ චූටි බබාව එයා මෙන්න මේකේ උඩ නැගලා ඉන්නේ ඇත්තරම එයාට නම් මාරම සතුටක් තියෙන්නේ මෙතෙන්ට ආවට පස්සේ මාරම සතුටක් තියෙන මාරම හැපි එකේ නම් එයා නම් සෙල්ලම් කරනවා
රිවර් පාක් එක මේක තියෙන්නේ නිල්නලා ගඟ ගාව. මේ ඇත්තටම මේක පොඩි ළමයිට නම් කියාපු සුපිරිම පොත්තනක් ඇවිල්ලා විනෝද වෙන්න කන්න බොන්න සියලුම දේවල් ටික තියෙනවා. ඔයාලට වීඩියෝ එකේ දැක්ක නේද මේක තියෙන සෙල්ලම් කෝච්චිය ඒ වගේම බ්‍රවුන් සිසිය දැක්ක නේ වීඩියෝ එකෙන් දැක්ක නේද? ඒ වගේ විනෝද වෙන්න ඕනම මේ ක්‍රීඩාවක නිරත වෙලා වීඩියෝ වෙන්න පුළුවන්. ඇත්තටම සුපිරිම තැනක්. මේක උදේ 9 ඉඳලා රාත්‍රී 11 වෙනකන් තියෙනවා. හැබැයි ඇත්තටම සුපිරිම තැනක්. එමනම් යාළුවනේ දයිය ෆැමිලි එකේ තවත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.